Hi everyone. ඔයාලා බලාපොරොත්තු වෙන මාතෘකාව තමයි කතා කරන්න යන්නේ කස්ටමර්ස්ලාගේ. ඉතින් කස්ටමර්ස්ලා ක්‍රියේට් කරන්නේ කොහොමද? ඊට අදාළව අපි කොටේෂන් එස්ටිමේට්ස් හදාගන්නේ කොහොමද? ඒ වගේම සේල්ස් ඕඩර්, ඉන්වොයිස්, රිසිව් පේමන්ට් මේ වගේ ක්‍රෙඩිට් නෝට් දාගන්නේ කොහොමද? මේ වගේ හුඟක් දේවල් අපි කලින් වීඩියෝස් වල කතා කරා. ඉතින් මේ වීඩියෝ එකේ අපි ඊටාම ඉක්මනින් බලමු ස්ටේට්මන්ට් එකක් ජෙනරේට් කරගන්නේ කොහොමද. ඉතින් මම මෙතනින් ටයිප් කරලා තෝරගන්නවා මොනිකාගේ ස්ටේට්මන්ට් එක බලමු අපිනේ. හොඳයි. මොනිකා කියලා ක්ලික් කරලා තෝරගත්තාම මේ විදිහට මොනිකා කියන ක්ලයන්ට්, ඒ කියන්නේ මොනිකා කියන කස්ටමර් මෙතන මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා. එයාගේ ඕපනින් බැලන්ස් එක 96000 ගණනක් අපිට ලැබෙන්න තියෙනවා. ඉතින් මෙතන ට්‍රාන්සැක්ෂන් ලිස්ට් කියලා තියෙනවා. බලන්න මෙතන කරපු ට්‍රාන්සැක්ෂන් ඔක්කොම තියෙනවා. එයා සම්බන්ධව මනි රිසීව්ඩ් ටික විතරක් මෙතන ෆිල්ටර් කරලා පෙන්නනවා. ඉතින් ඔයාලට ඕල් ට්‍රාන්සැක්ෂන් කියලා දුන්නාම ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයගේ අවශ්‍ය දේවල් ෆිල්ටර් කරලා බලා ගන්න පුළුවන්. ඉන්වොයිස් ටික විතරක් වෙනම බලා ගන්න පුළුවන්. ඉන්වොයිස් කීයක්ද දාලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම එස්ටිමේට් දාලා තියෙනවා නම් එස්ටිමේට් තුනක් දාලා තියෙනවා. ඉතින් මේ විදිහට ක්‍රෙඩිට් නෝට් දාලා තියෙනවා නම් ඒවා බලා ගන්න පුළුවන්. මනි රිසීව් කරලා තියෙනවා නම් ඒවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් මෙතනින් මෙහෙම තෝරලා බලා ගන්න පුළුවන්. හොඳයි අපි අද මාතෘකාවට යමු. අපිට ඕනේ මෙතන මේ ස්ටේට්මන්ට් එක ජෙනරේට් කරගන්න. QuickBooks software එකේ ස්ටේට්මන්ට් එක ජෙනරේට් කරගන්න ඕනේ කස්ටමර්ගේ right side upper corner එකේ තියෙන බලන්න මෙතන new කියන බටන් එක. ඒක ක්ලික් කරාම මෙන්න මේ විදිහට ස්ටේට්මන්ට් කියන ඔප්ෂන් එක තියෙනවා. හොඳයි. ස්ටේට්මන්ට් එක ආවට පස්සේ මෙතන අහනවා ස්ටේට්මන්ට් ඩේට් එක. ඒ කියන්නේ අපි අද දවසට තමයි ස්ටේට්මන්ට් එක ගන්න යන්නේ. ඉතින් ඒක තමයි මෙතන දිනේ තියෙන්නේ. මෙතන ස්ටේට්මන්ට් වර්ග තුනක් තියෙනවා. එකක් බැලන්ස් ෆෝවර්ඩ්, අනිත් එක ඕපන් අයිටම්, අනිත් එක ට්‍රාන්සැක්ෂන් ස්ටේට්මන්ට්. මේ හා සම්බන්ධව විස්තරාත්මක වීඩියෝ එකක් අපි කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බලපු නැති කට්ටිය ටික බලා ගන්න. මම මෙතනින් දෙනවා බැලන්ස් ෆෝවර්ඩ් කියන එක දීලා මට ඕනේ ඩේට් එක ජනවාරි වල ඉඳලා 2025 ජනවාරි 1 වෙනිදා ඉඳලා මට ස්ටේට්මන්ට් එක දෙන්න අද වෙනකන්. හොඳයි. 7 වෙනි මාසේ 1 වෙනිදා වෙනකන් දෙන්න. මෙතනින් තෝරගත්තට පස්සේ print preview කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙන්න මේ විදිහට අපිට ස්ටේට්මන්ට් එක බලා ගන්න පුළුවන්. හොඳයි. එතකොට මේ වීඩියෝ එක අපි කස්ටමර් ස්ටේට්මන්ට් එකක් ජෙනරේට් කරගන්නේ කොහොමද කියන එක බැලුවා. ඉතින් මේක ඔයාලට right side upper corner එකේ save button එක තියෙනවා. save කරගන්න පුළුවන්, print කරගන්නත් පුළුවන්. හොඳයි. ඊළඟ වීඩියෝ එකේ තවත් වෙනකත් මාතෘකාවකින් හම්බෙමු. all the best.